හායි ඉතින් ඔයගලන්ට කොහොමද? මම හිතනවා ඔයගලන් හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා. ගොඩ දවසකින් මට වීඩියෝ එකක් ඇත්තටම ගේන්න බැරි වුණ නිසා මම හිතුවා අද මොකක්ම හරි වීඩියෝ එකක් ගේන එක හොඳයි කියලා. මොකද මම අද ඇත්තටම එළියට යනවා පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා අද පොඩි වීඩියෝ එකක් ගෙනවොත් හොඳයි කියලා. මම දැන් ඉන්නේ ඇත්තටම ජපනීස් රෙස්ටෝරන්ට් එකකට. මගේ ලන්ච් එක ගන්න තමයි මම ජපනීස් රෙස්ටෝරන්ට් එකට ආවේ. ඉතින් ඇත්තටම මම ලන්ච් එක ගන්න ගමන් තමයි මේ පොඩි වීඩියෝ එක කරන්නේ. ලන්ච් එක අරගෙන ඉවර වෙලා මම හිතුවා ෆ්ලවර් ෂොප් එකට යන්න ඕනි කියලා. මොකද ඇත්තටම ගෙදර මොකුත් ෆ්ලවර්ස් නැහැ. මම සාමාන්‍යයෙන් ගෙදරට මට පුළුවන් හැම වෙලෙම මොනවා හරි ෆ්ලවර්ස් ගෙනියනවා. මේ වෙලාවේ ගෙදර මුකුත් නැති හින්දා ඉතින් මම මේ වැඩේ මේ ගමන්ම කරනවා කියලා හිතුවා. ඊට පස්සේ මම හිතුවා කැෆේ එකට යන්න ඕනි කියලා. මොකද මේ රෙස්ටෝරන්ට් එකේ තියෙන දේවල් වලට මම ඉච්චර කැමති නැහැ. මේකෙන් තියෙන ඩ්‍රින්ක්ස් එහෙම ඉච්චර මට හුරුත් නැහැ. මම ඉච්චර කැමතිත් නැහැ. ඉතින් මම හිතුවා කැෆේ එකට ගිහිල්ලා වෙන මොනවා හරි දෙයක් බොනවා කියලා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. මට පුළුවන් විදිහට යන හැමතැනම පොඩි වීඩියෝ ක්ලිප්ස් ගන්න. ඉතින් මෙන්න මේකේ තමයි මම මගේ ලන්ච් එක ගත්තේ. ඇත්තටම මේක ගොඩක් calm quiet environment එකක් තියෙන රෙස්ටෝරන්ට් එකක්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේකෙන් කට්ටිය ටේක් අවේ තමයි කරන්නේ. නැවතිලා කන්නේ ගොඩක් අඩුවෙන් තමයි කට්ටිය. ඒ නිසා ඉතින් ඇත්තටම හරිම මේ පහසුයි තනියම එහෙම ඉන්න කැමති කෙනෙක්ට ගොඩක් හොඳයි මේ රෙස්ටෝරන්ට් එක. ඉතින් මම ඇත්තටම මේකට ඉන්න ගොඩක්ම හේතුව ඒක තමයි. ඇත්තටම කෑම වලටත් වඩා හරිම ලස්සන calm quiet environment එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මම යනවා හරි මම ටිකක් බලන්න. චීස්. දැන් ඉතින් මම මේ යන්නේ මොනවද ඇවිල්ලා තියෙන ෆ්ලවර්ස් එහෙම කියලා බලන්න. ඕ සද්දයි ඇම්බියුලන්ස් එකක්. පස්සේ කෙලින්ම ගියේ ඇත්තටම මල් බලන්න. දැන් මේ ඔයගලන් දකින්නේ මම එතනදී ගත්ත වීඩියෝස් ටිකක්. ඇත්තටම එතන වෙනදට සාපේක්ෂව බලද්දි නම් ගොඩක් මල් තිබ්බේ නැහැ. ඔයගලන්ට පේනවත් ඇති භාජන ගොඩක් හිස්, ගොඩක් කට්ටිය මල් අරගෙන තිබ්බා. ඒ නිසා ඒ වුණාට ඉතින් මම තියෙන හැම මලක්ම බලලා තමයි අන්තිමේටම ගන්නෙ මොකක්ද කියලා සාමාන්‍යයෙන් ඩිසයිඩ් කරන්නේ. මොකද මට එහෙම ඇත්තටම මම අකමැති කියලා මල් වර්ගයක් නැහැ. මං ජෙනරලි හැම මලකටම වඩා ගොඩක් ආසයි. ඔව් ඉතින් කැමති මල් වර්ග තියෙනවා. රෝසස්, ටියුලිප්ස් වලට මං ටිකක් වැඩිපුර කැමතියි. නමුත් එහෙම අකමැති කියලා මගේ මල් වර්ගයක් නම් නැහැ. ඉතින් ඒ හින්දා මං ඇත්තටම ටිකක් වෙලා නම් එතන ටයිම් ස්පෙන්ඩ් කරා මොකක්ද ගන්න කියලා හිතා ගන්න බැරුව. මොකද සාමාන්‍යයෙන් ඔය රෝසස් ටියුලිප්ස් වගේ දැක්කහම මට ටිකක් වැඩිපුර ආස හිතෙනවා. නමුත් සමහරලාවට ඉතින් ඇත්තට මේවා ගන්න හිතෙන්නේ නැහැ. වෙන මල් වර්ගයක් ගන්න හිතෙනවා. එදත් ඉතින් ඒ වගේ ඇත්තටම මොකක්ද ගන්නේ කියලා හිත තමයි හිටියේ. ඔයගලන්ට පේන ඇති වීඩියෝ එකෙත් මම හැම මලක්ම අරගෙන බලනවා. අහපව් තියෙනවා, අහපව් ගන්නවා. එහෙම මං හිතන්නේ ඊතර මට මගේ ඇරුණ මලක් නැතුව ඇති. ඒ තරමට මං හැම මලක්ම බැලුවා. කොහොමද කියලා. මෙන්න මේ කහපාට රෝසස් ටිකට නම් මට ඇත්තටම ගොඩාක් හිත ගියා. මොකද කහපාට කියලා කියන්නේ මගේ කැමතිම පාට. ඉතින් සාමාන්‍යයෙන් මොනවා හරි කහපාට දෙයක් දැක්කොත් මගේ ෆේවරිට් කලර් එක හින්දාද මන් දන්නේ නැහැ. මට ආස හිතෙනවා විශේෂයෙන් ෆ්ලවර්ස් වල. ඉතින් ඒකත් ගන්නවා කියලා හිත ඉඳලා මං අහපව් ඉතින් පොඩ්ඩක් ඕකටත් බලනවා කියලා හිතුවා.
ඊට පස්සේ තව එහා පැත්තේ තව පොඩි ප්‍රමාණයක් තිබ්බ මල් එතන ටියවලිප්ස් තිබ්බා මේ තියෙන ටියවලිප්ස් එහෙම මන් ටියවලිප්ස් මල්ලටත් කැමති එවනට එතන තිබ ටියවලිප්ස් මල්ටිකරන් ටිකක් ෆ්‍රෙෂ් මදි කියලා හිතුනා ඉතින් මංගේටික ඇත්තරම ගත්තේ නැහැ නමුත්තේ කල කමිනේෂණ එකන ලස්සනයි රෙඩ්ඩන් යෙලෝ තිබ්බේ එක ලස්සන පාට දෙක හරිම ලස්සනයි එක ගන්නත් හිතුනා නමුත් එතන තිබ්බ ෆ්ලවර්ස් ටික එච්චරම ෆ්‍රෙෂ් නැහැ වගේ කියලා හිතුන නිසා මම ඒ මල් ටික ගන්න ගියේ නෑ ඊට පස්සේ මේ දැන් අහපව මං යනවා එතනින් අර පළවෙනි තැනට එතන තියෙන මලක් මොකක් හරි ගන්නවා කියලා හිතලා ඒදදී මල් දැක්කහම ඇත්තරම හරි අමාරුයි මෙහෙම කියලා ගන්න මොකක්ද කියලා හිතා ගන්න කොහොමරි අන්තිමේට මම අර පළවෙනියටම ගත්ත කහපාට රෝසස් ටික තමයි ගන්නවා කියලා ඩිසයිඩ් කරේ මෙන්න මේ මං හිතන්නේ දැන් පෙන්නන්නේ ඒ ටික ඔව් ඒ ටික අරගෙන මන් ඩ්‍රෙසින් ටේබල් එකට ඔය දැන් බලන මල් එක ගන්නවා කියලා හිතුවා. ඉතින් මල් වලින් ගත්තේ ඔන්න ඔය දෙක තමයි. ඉතින් මල් ටික අරගෙන ඉවර වෙලා මම ගියා කැෆේ එකකට. මේ තියෙන්නේ කැෆේ එකේදී මං ගත්ත පොඩි වීඩියෝ එකක්. කලින් වීඩියෝ එකේදීත් මම පෙන්නන්න නැති මෙන්න මේ මල් ටික තමයි ගත්තේ ඊට පස්සේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක ළඟ තියෙන පැලේ දැන් පොඩ්ඩක් වරනයි ඒක අලුත් එකක් ගන්න ඕනේ කියන හිතුවා එහෙනම් මම ඒ පැලේ අලුත් එකක් ගත්තා ඊට පස්සේ මම ආව කැෆේ එක තමයි මේ තියෙන්නේ ඉතින් මම ඒකෙන් ගත්තේ මිල්ක් කොෆී එකකුයි මෙන්න මේ ස්වීට් එකයි මේක මම ඇත්තට මොකක්ද ගන්නෑ මම හිතන්නේ මම මේ කාලා තියෙනවා කලින් මේක මම හිතන්නේ මේක ඔව් මේක ටර්කිෂ් කැෆේ එකක් ඉතින් මේකේ අර ටර්කිෂ් කැමීම ගොඩක් තියෙනවා ඉතින් මට ඒගොල්ලන් සජෙස්ට් කරා මේක පොඩ්ඩක් කාලා බලන්න මේක රසයි කියලා ඉතින් මම හිතුවා මම මේක කාලා බලනවා කියලා ඉතින් එහෙම තමයි ඊට පස්සේ මම මගේ කොෆී එක බීලා තව පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නවා ඒක කරද්දි මම උඹලන්ට පොඩි වීඩියෝ එකක් ගන්නම් කාලා එක කොහොමද කියලා හරිම කිරි රහයි මේක හොඳයි ගොඩක් කිරි රසයි මම හිතන්නේ මම මේ වර්ෂන් එකම කාලා තියෙනවා පොඩ්ඩක් වෙනස් විදියට රස නම් හැබැයි එකම තමයි තියෙන්නේ ඉතින් මම කොෆි එක බොන ගමන් හිතුවා මම සාමාන්‍යයෙන් කරන තමත් පොඩි දෙයක් ඕගලන්ට පෙන්නන්න. ඒක තමයි සාමාන්‍යයෙන් මම මේ විදිහට මගේ ඩයරි එක ලියනවා. ගොඩක් වෙලාවට ඩේලි තමයි ලියවෙන්නේ. එමත් වෙලාවක තමයි ඇත්තටම මිස් වෙන්නේ. ගොඩක් වැඩ තිබ්බොත් එහෙමත් නැත්නම් ඒකට වෙලාවක් නැති වුණොත් ඔන්න ඔය වගේ තැනකදී තමයි ඉතින් ඇත්තටම මට ඩයරි එක ලියන්න බැරි වෙන්නේ. නමුත් මං සාමාන්‍යයෙන් ඩයරි එකක් මේන්ටේන් කරනවා මම ඒකට ගොඩක් කැමතියි. ඉතින් එහෙම කරන තව අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයගොල්ලන් ඒක මේන්ටේන් කරන්නේ කියන එක. එහෙම කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් සජෙෂන් එකක් විදිහට මම කියන්නේ පොඩ්ඩක් try කරලා බලන්න ඔයගොල්ලන් ඩයරි එකක් මේන්ටේන් කරන්න. ඒකේ ලියන්න දේවල්.
එක ගොඩක් හොඳයි තමන් ස්ට්‍රෙස් පුල් වෙලාවක හෙමත් නැත්නම් තමන්ගේ ගොඩක් සතුට දැනෙන වෙලාවක මේ හැම දෙයක්ම තමන්ගේ ඩයරි එකක ලියන්න පටන් ගත්තහම වට හරිම රිලැක්සේෂන් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම වගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට ගොඩක්ම හොඳ දෙයක් තමයි ඩයරි එකක් මේන්ටේන් කරනවා කියන එක. විදිහට මම නිදහසේ මගේ කාලේ ඇරගෙන මගේ ඩයරි එක ලියන්න පටන් ගත්තා. ඩයරි එක ලියන්න පටන් අරගෙන ඊට පස්සේ ඩයරි එකේ වැඩේ කරලා ඉවර වෙලා මම පොඩි වෙලාවක් ඉතින් කැෆේ එකේ ඉන්නවා කියලා හිතුවා. ඊට පස්සේ මම ඊළඟ වැඩේට යනවා කියලා හිතුවා. මේ විදිහට තමයි ඉතින් කැෆේ එකේ වෙලාව ගත වුණේ. මම මගේ කොෆි එක බීලා ඉවර වෙලා ඩයරි එක ලියලා ඉවරලා ඊට පස්සේ ටිකක් වෙලා කැෆේ එකේ ඉඳලා දැන් මම හපෝ ෂොප් එකකට යනවා. මගේ පොඩි බඩු ටිකක් ගන්න. පොඩි බඩු ටිකක් කීවට ගොඩක් පොඩි බඩු ටිකක් තමයි ඇත්තටම ගන්න තියෙන්නේ. ඒ ටික අරගෙන ඉවර වෙලා මං දැනට හිතන් ඉඳිනම් ගෙදර යන්න. පළමුව ඉස්සෙල්ලා මෙතනට ගිහිල්ලා අපිට ගන්න පුළුවන් කියලා. ගන්න බෑ. It's closed. ඉතින් මම ගියපු ෂොප් එක වහලා අද සැටර්ඩේ හින්දා ඇත්තටම ටිකක් කලින් ෂොප්ස් වහනවා. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. මට ඕනේ බඩු ටික ගන්න වෙන්නෙත් නැහැ. හෙට සන්ඩේ හින්දා සන්ඩේ කොහොමත් හැම දෙයක්ම වහලා. ඉතින් මම ඩිසයිඩ් කරා මම දැන් ගෙදර යනවා කියලා. මොකද දැන් ඇත්තටම ගොඩක් පරක්කු වෙලා තියෙන රෑ වෙලා. එහෙම තමයි. ඉතින් මේ වීඩියෝ හැම එකක්ම මම එකතු කරලා වීඩියෝ එකක් ඔයගලන්ට බලන්න දාන්නම්.